මල්ලි මේ බෙඩ් කවර් එක තමයි මට කිව්වේ. මේකේ නම් අපි මේ නිකන් normal design එකක් මේ දාලා තියෙන්නේ. මේක අඟල් 5 තමයි මේ අතර පළල තියෙන්නේ අඟල් 5යි. ඊට පස්සේ මේකේ පැත්ත මේකේ අඟල් 2ක පළල පටියක් තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ පිටිපස්ස සහ බෑග් එක එල්ල ගන්න තැන මේ විදිහට එන්නේ. පිටිපස්ස සහ බෙඩ් කවර් එකේ. ඊට පස්සේ අනිත් එක තමයි මල්ලි විශේෂයෙන් කියන්න ඕනේ වාට සාමාන්‍යයෙන් අපි බෙඩ් කවර් එකක් ගන්නකොට ඕන එක මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් අනිත් බෙඩ් කවර් වලත් මේ විදිහේ පටිය තමයි ගහලා තමයි මේ බෑග් එකේ එල්ල ගන්න පටිය අපි ගහන්නේ. අනිත් ඒක උත්තරට මම පෙන්නන්නම්. මේ මෙතන මේ විදිහට තමයි දෙන්නේ ගැලවෙන්නේ නැහැ මොනම හේතුවකින්වත් ගැලවෙන්නේ නැහැ. ඒක වගේ කියනවා. ඊට පස්සේ අර මම අනිත් එක පෙන්නන්නම්. මේ වැත් ගහලා තින්නේ මේ විදිහම තමයි ගහන්නේ හැම එකෙම මෙහෙම ගහන්නේ. පටිය මේ විදිහ. මෙහෙම තමයි ගහන්නේ. ඒ කියන්නේ ඔයාලට අර නීට් එක ගැනම මේකයි කිව්වේ නීට් එක අනිවාර්යයෙන්ම බලන්න කියලාත් කිව්වේ ඒකයි. ඊපස්සේ මේකේ මල්ලි උඩ දාලා තියෙන ෂිපර් එක. ෂිපර් එක දාලා තියෙන්නේ. මේ ෂිපර් එක දාලා තියෙන්නේ මම බැට් එකකුත් ඔහම දාලා පෙන්නන්නම්. මේ බෙඩ් එක දාලා තින්නේ මේ උස සාමාන්‍ය බෙඩ් කවර් එකක උස තියෙන්නේ මේකේ. ඊට පස්සේ බෙඩ් එක දැම්මට පස්සේ පෙනුමත් ඔයාලට පෙන්නන්නම්කෝ. බෙඩ් එක දැම්මට පස්සේ ඔන්න ඔහොම පෙනුමක් තමයි එන්නේ. ඒ කියන්නේ අර පිම්බිලා හොඳට පේන බෙඩ් කවර් එක අර ඩබල් බෙඩ් කවර් එකට අපි සාමාන්‍යයෙන් බෙඩ් කවර් දෙකක් දැම්මා වගේ නැතිද මේ පැත්ත. ඊට පස්සේ ඉස්සරහ පැත්ත පෙන්නන්නම් ඔයාලට. ඔය ඉස්සරහ පැත්ත මේ අනිත් පැත්ත. හරි මල්ලි බලලා ඔයාලට කෝල් එකක් දෙන්න.